ඩිවයිස් සමීකරණයක එරර් කෝඩ් එකක් හඳුනාගන්නේ කොහොමද කියලා. මේක සිංගර් ඉන්වර්ටර් අපි මොඩල් එක බලමු. SS12 YMDN කියන්නේ BTU 12000ක AC මැෂින් එකක්. දැන්ට නම් ගැටලුවක් නැහැ. මම ඔන් කරා ෆෑන් එකේ වැඩ අවුට්ඩෝර් එක තාම ඔන් වෙලා නැහැ. රිමෝට් එකේ කූල් මෝඩ් එකේ තියෙන්නේ සෙල්සියස් අංශක 17 තමයි ටෙම්පරේචර් එක සෙට් කරලා තියෙන්නේ. අවුට්ඩෝර් එක නම් තාම ඔන් වෙලා නැහැ. අපි බලමු සිග්නල් එකේ ඉද මොකක්ද එරර් කෝඩ් එක මොකක්ද අපිට ඒකට කරන්න පුළුවන් කියලා. දැන් එරර් කෝඩ් එක වැටෙනවා. එරර් කෝඩ් එක E1 කියලා තමයි වැටෙන්නේ. අපි බලමු දැන් කොහොමද ඒක අපි චෙක් කරගන්නේ කියලා. Google search කරපුවම නම් එරර් කෝඩ් එක වැටෙනවා. ඉන්නකොට එරර් කෝඩ් කියලා ගහපුවම ඒ E1 කියන එකට අදාළව තියෙන්නේ indoor unit outdoor unit අතර communication error කියලා. අපි බලමු අපිට තේරෙන විදිහට කොහොමද communication error එක අපි අඳුරගන්නේ කියලා. E1 කියලා error එක වැටලා තියෙනවා. indoor unit එක off වෙලා සම්පූර්ණයෙන්ම. swim blade ඇහිලා fan motor නතර වෙලා E1 error code එක වැටලා තියෙනවා දැන් E1 කියලා. අපි මුලින්ම බලමු indoor එක ළඟ ඉන්න නිසා මේ indoor unit එකෙන් supply out වෙනවද කියලා neutral phase. මේක 213ක් විදිහට පෙන්නනවා. ඒ කියන්නේ මෙතනින් wire එකට supply යනවා කියන එක. අපි බලමු outdoor unit එක ගාවට ගිහලා එතනින් supply එනවද කියලා. මෙතන neutral phase අපි බලමු. එතෙන්ට 214 පෙන්නනවා. අපිට සිග්නල් එක චෙක් කරත් සිග්නල් එක මෙතෙන්ද පෙන්නුවත් අපිට මල්ටිමීටරේට මේ ගොඩක් තැන්වල මට රිපෙයාර් අහුවෙලා තියෙනවා. මේ වයර් එක ඔක්සයිඩ් වෙලා හරි සිග්නල් එකට දාලා තියෙන. ගොඩක් පරණ වුණාම ඔක්සයිඩ් වෙනවනේ කොහොමද? ඒ වගේ වෙලාවට මේ අපි චෙක් කරගන්න සරලම දෙයක් කරන්න තියෙන්නේ මේ ඉන්ඩෝර් එකේ නම් අවුට්ඩෝර් එකට සිග්නල් වයර් එකක් අලුතෙන් දාලා බලන එක චෙක් කරගන්න. මම දාගන්න වයර් එක දාගන්න දේවල් පෙන්නන්නේ වයර් එක සම්බන්ධ කරගෙන අපි ඔන් කරලා බලමු. වයර් එක දාන්නේදී මම ඔයාලට පෙන්නන්නේ නැහැ කියේ මොකද මම වැඩ කරන ගමන් මේ ඔයාලට මේ රිපෙයාර් ගැන පොඩි අදහසක් දෙන්න හදන්නේ. මම මේක දාන විදිහත් ඔයාලට වෙන්නොත් එහෙම මේ වීඩියෝ ගොඩක් දීර්ඝ වෙන්න නිසා තමයි බලන්න මේ සිග්නල් එකට මම පිටින් වයර් එකක් දාලා තියෙන්නේ මෙතන. ඉන්ඩෝර් එක ගාවත් සම්බන්ධ කරලා තියෙන මේ විදිහටම. මෙතෙන්වත් ඒ වයර් එකම සම්බන්ධ කරලා තියෙන්නේ. අපි දැන් ඔන් කරලා බලමු එරර් කෝඩ් එක හරියයිද? සිග්නල් වයර් එකේද දෝෂය නැත්නම් අවුට්ඩෝර් යුනිට් එකේ බෝඩ් එකේද නැත්නම් ඉන්ඩෝර් යුනිට් එකේ බෝඩ් එකේද කියලා. දැන් 17 කියලා ටෙම්පරේචර් එක වැටුණා. ඉන්ඩෝර් යුනිට් එකත් ඔන් වුණා. ඔය ෆෑන් එක වැඩ. අපි අවුට්ඩෝර් ගාවට ගිහලා බලමු ඔන් වෙලාද
තිබුණේ දෝෂය හරිද? හරි අවුට්ඩෝර් යුනිට් එකත් ඔන්නලා තියෙන්නේ දැන්. ඒ කියන්නේ අපිට දැන් කියන්න පුළුවන් දෝෂය තිබිලා තියෙන්නේ සිග්නල් වයර් එකේ කියලා. ඇම්පියර් 3.7ක් ගන්නවා. ඒ කියන්නේ කම්ප්‍රෙෂර් එක වැඩ. අවුට්ඩෝර් එකත් වැඩ කරනවා. දැන් අපිට කියන්න පුළුවන් සිග්නල් වයර් එකේ තමයි දෝෂය තිබුණේ කියලා. මේ වගේ වෙලාවට ඉතින් අපිට වෙනම පිටින් සිග්නල් වයර් එකක් ඉන්ඩෝර් කියන අවුට්ඩෝර් එකට දාගත්තොත් වැඩේ සාර්ථක වෙනවා. E1 කියලා එරර් එකක් ආවොත් එහෙම අපිට පළවෙනියටම බලන්න පුළුවන් ඉන්ඩෝර් එකේ ඉඳන් අවුට්ඩෝර් එකට නියුට්‍රල් පේස් සප්ලයි යනවාද කියලා සිග්නල් එක චෙක් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් සිග්නල් එකත් වයර් එකකුත් දාලා ඔන් වුනේ නැත්නම් අවුට්ඩෝර් යුනිට් එකේ බෝඩ් එකේද ඉන්ඩෝර් යුනිට් එකේ බෝඩ් එකේද මේ දෙකෙන් එක වෙන්න ඕන අනිවාර්යෙන්. ඒකත් අපිට චෙක් කරගන්න පුළුවන්. E1 කියන එරර් එකට අදාළව අපිට ওই ටික තමයි බලන්න තියෙන්නේ. අවුට්ඩෝර් එකේ බෝඩ් එකේ එරර් එකක් ආවොත් ඒත් ඕක වැටෙනවා. එතකොට අපිට බෝඩ් එක රිපෙයාර් ගන්න පුළුවන්. රිපෙයාර් ගන්න ඕන ගොඩක්ම ඉතින් අවුට්ඩෝර් යුනිට් එකේ බෝඩ් එකයි ඔය වගේ වයර් වල ප්‍රශ්න තමයි එන්නේ. මීයෝ කාලා හරි මොකක් හරි ප්‍රශ්න. රිපෙයාර් ගන්න පුළුවන් අවුට්ඩෝර් බෙඩ් එක රිපෙයාර් ගන්න පුළුවන්. නැත්නම් අලුත් එකක් දාන්න තමයි වෙන්නේ. දැන් බලමු අර අවුට්ඩෝර් එකේ තියෙන බල්බ් එක කොහොමද බ්ලින්ක් කරන්නේ කියලා. නෝමල් තියෙනකොට ඔය වගේ බල්බ් එක පත් වෙනවාමයි තියෙන රතු පාට බල්බ් එක. ඒ කියන්නේ අවුට්ඩෝර් යුනිට් එක නෝමල් දුවනවා. ගැටලුවක් නැහැ. AC එක හොඳට වැඩ කරනවා. ඇම්පියර් 3.9ක් ගන්නවා. ගෑස් ප්‍රෙෂර් එකත් ගැටලුවක් නැහැ. ගෑස් ප්‍රෙෂර් එකත් 140ක් තියෙනවා. ඔයාලට හොයන්න බැරුව ඇති මොකද මේ හයි සයිඩ් ගේජ් එකක් මං ගාව දැන්ට මේක තියෙන නිසා තමයි මම මේක දාලා ඔයාලට වීඩියෝ කරා යන්න ඕන ඉඳලා ගෑස් ප්‍රෙෂර් එක පෙන්වන්න උත්සාහ කරේ. හරි. දැන් අපි රිපෙයාර් එක ඉවර බලමු. මොකක් හරි අදහසක් මේකෙන් ගත්තා නම් MEN Multiwork YouTube channel එක subscribe කරලා bell icon එකත් ඔබලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකෙන් නැවත හමු වෙමු. ඔයාලට සුබ දවසක්.